හා ජින්නා කොහෙද යන්නේ? මොකෝ මේ මූණත් බෙරි කරගෙන. අනේ බලන්න ටිකට පාඩම් කරාට මතක හිටින්නේ නෑනේ. මොනවාද දැන් ජින්නා පාඩම් කරේ? මොනවද දැන් ජින්නාට මතක තියාගන්න බැරි? ආවර්තිතාව ගුව කොච්චර පාඩම් කරත් මතක හිටින්නේ නැහනේ. ඒකද මේ ප්‍රශ්නේ. එන්නකො මෙතනින් වාඩි වෙන්න. මං ජින්නාට කියලා දෙන්නම් ආවර්තිතාවක් ගුව විනාඩියටත් අඩුවෙන් ජීවිත කාලයටම මතක හිටින ක්‍රමයක් ගැන. ටිකට එහෙමත් ක්‍රම තියෙනවද? ඒක ජින්නම බලන්නකෝ. එහෙනම් අහගන්නකෝ. හයන්න හියන්න ලියන්න බැරුවට බෝමලුවේ කාගෙත් නංගිලා ඔක්කොම පතන්නේ නිර්වාණේ. සොයන්න මෑන්න ඇයන්න සිල්ගත් පොය දිනේ සල්මල් කඩාන අරගෙන පොයට කැලණියේ යන්. ඒ මොකද්ද ටිකරේ? ඊට කලින් ජින්නට ඒක මතකද කියන්නකෝ. ඔව් ඒක නම් මම විනාඩියෙන් කියන්න. හයන්න හියන්න ලියන්න බැරුවට බෝමලුවේ කාගෙත් නංගිලා ඔක්කොම පතන්නේ නිර්වාණේ. සොයන්න මෑන්න ඇයන්න සිල්ගත් පොය දිනේ සල්මල් කඩාන අරගෙන පොයට කැලණියේ යන්. දැන් ජින්නට ආවර්තිතාවක පුළුවන්. ඒ කොහොමද ටිකරා? මට තේරුනේ නෑනේ. එහෙනම් අහගන්නකෝ. හයන්න කියන්නේ හයිඩ්‍රජන්, හියන්න කියන්නේ හීලියම්, ලියන්න කියන්නේ ලිතියම්, බෙරුවට කියන්නේ බෙරිලියම්, බෝමලුවේ කියන්නේ බෝරෝන්, කාගෙත් කාබන්, නංගිලා නයිට්‍රජන්, ඔක්කොම ඔක්සිජන්, පතන්නේ ෆ්ලෝරීන්, නිර්වාණේ නියෝන්, සොයන්න සෝඩියම්, මෑයන්න මැග්නීසියම්, ඇයන්න ඇලුමිනියම්, සිල්ගත් සිලිකන්, පෝය දිනේ පොස්පරස්, සල්මල් සල්පර්, කඩාන ක්ලෝරීන්, අරගෙන ආගන්, පෝයට පොටෑසියම්, කැලණියේ යන් කැල්සියම්. අම්මෝ ටිකරා ඒක සුපිරිනේ. ඉන්නකෝ තව ක්‍රමයක් තියෙනවා. ඒකත් කියන්නම්කෝ. හායි හිලී ලිගේ බෙල්ල. බල්ලෝ කාලා නයි ඔක්කොම ෆයිට් නේද? නංගි මගේ අල්ල සිප පොඩ්ඩක් සනසන් කෙල්ලේ ඇවිත් කැන්ඩි කැම්පස්. හායි හයිඩ්‍රජන්, හිලී හීලියම්, ලිගේ ලිතියම්, බෙල්ල බෙරිලියම්, බල්ලෝ බෝරෝන්, කාලා කාබන්, නයි නයිට්‍රජන්, ඔක්කොම ඔක්සිජන්, ෆයිට් ෆ්ලෝරීන්, නේද නියෝන්, නංගි සෝඩියම්, මගේ මැග්නීසියම්, අල්ල ඇලුමිනියම්, සිප සිලිකන්, පොඩ්ඩක් පොස්පරස්, සල්පර් සනසන්, කෙල්ලේ ක්ලෝරීන්, ඇවිත් ආගන්, කැන්ඩි පොටෑසියම්, කැම්පස් කැල්සියම්. ෂාටිකිරා ඇත්තටම ඔයාලට ගොඩක් ස්තුතියි. මට දැන් මේ ආවර්තිතාවක එපාම වෙලා හිටියේ. දැන් නම් මේක හරිම ලේසියි කියලා දැනෙනවා. ජින්නා අපේ මොලේ කැමති විනෝදයෙන් ඉගෙන ගන්න. එතකොට තමයි අපේ මොලේව තැම්පත් වෙලා මතක හිටින්නේ. ඒ නිසා පාඩම් කරනවා කියලා එක දිගට බෝරින් අරගෙන පාඩම් කරාට වැඩක් නැහැ ජින්නා. මේ වගේ කෙටිකම ඕන තරම් තියෙනවා. ඒ විදිහට හදාගෙන පාඩම් කළොත් අපිට පාඩම් වැඩ එච්චර අමාරු වෙන්නේ නැහැ. එහෙනම් ටිකරා මං ගිහින් එන්නද? ඊට කලින් මේකත් අහගෙන යන්නකෝ. දේ දුන්නේ පාට හත මතක තියාගන්නත් කෙටි ක්‍රමයක් තියෙනවා. අනේ ඒකත් කියන්නකෝ ටිකරා. රතු තැඹිලි කඩන කොල්ලෝ නිකන් ඉන්නේ දඟලති. රතු තැඹිලි කඩන කහ කොල්ලෝ කොළ නිකන් නිල් ඉන්නේ ඉන්දිගෝ දඟලති දම්. ඇත්තමයි ටිකරා මේවා හරිම ලේසි වගේම හරිම විනෝදයි නේද? අපි මේ මතක තියාගන්න බෑ කියලා ගොඩාක් දේවල් ඔළුවට අරන් දඟලුවට. ඔව් ජින්නා. එහෙනම් ජින්නා ගිහිල්ලා පාඩම් කරන්න. සුබ දවසක් ජින්නා. හොඳයි ටිකරා සුබ දවසක්.